අද රසම රස පොල් කේක් එකක් හදන හැටි තමයි රෙසිපි එකකින් ගෙනාවේ හොඳේ. ඉදේවල් ඕනේ නෑ යාළුවනේ. ගෙදර පොල්ලුයි සීනි පාන් පිටි තියෙනවා නම් අපිට කඩේට හැදුව කේක් එකට වඩා රසම රස පොල් කේක් එකක් හදලා ගෙදරම තේ වෙලාවට කන්න ගන්නත් පුළුවන්. කේක් එක හදන්න අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් ටික නම් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය වෙලාවට බලා ගන්න පුළුවන්. බලන්න යාළුවනේ මේ කේක් එක හරිම සොෆ්ට් හොඳේ. පොඩි අයට කන්න උනත් හරිම පහසුයි. හරිම රසයි. ඒ වගේම උණු උණුවෙන් කනකොට තවත් ගොඩක් රසයි. හරිම සොෆ්ට් එකට හදා ගන්න පුළුවන් ගෙදර කඩේ කේක් වලට වඩා වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් යන්නෙත් නෑ. මේ බලන්න හරිම සොෆ්ට්. පුළුමු වගේ කන්න ආස හිතෙනවා. ඉතින් ඔයාලත් හදලා බලන්නකෝ. හරි අපි බලමු දැන් කොහොමද හදන්නේ කියලා. පොල් කේක් එකක් නිසා අපිට ඉතින් කේක් එක හදාගන්න මුලින්ම පොල් ඕනනේ. පොල් ගෙඩියක් කඩලා ඔයලා ගත්තනම් හරි. දැන් මම නම් හොඳ වේලිච්ච පොල් ගෙඩි තමයි ගත්තේ. හොඳේ මේ දවස්වල ඉතින් ගස්වල හොඳට පොල් වේලිලා තියෙනවනේ යාළුවනේ. හොඳ වේලිච්ච පොල් ගෙඩියකින් ගත්තම ඉතින් කේක් එක රසයි. ටිකක් අර තෙල් බැදෙන ගතියකුත් තියෙනවනේ. කේක් උනාම හරිම රහයි. හරි අපි දැන් මේ විදියට පොල් ටික ගාගමුකෝ මුලින්ම. මම නම් මේ පොල් ග්‍රෑම් 300ක් වගේ ප්‍රමාණයක් තමයි ගත්තේ. ඔයාලට ඉතින් කැමති ප්‍රමාණයක් ගන්න. ඉතින් Tamanට අවශ්‍ය විදියට. හරි දැන් අවශ්‍ය කරන පොල් ටික ගාගෙන ඉවරයි. අපි දැන් මේකට සීනි ග්‍රෑම් 400ක් ගත්තනේ යාළුවනේ. ඒකෙන් භාගයක් මේ විදියට තාච්චියකට දාගෙන අපි කැරමල් එක හදා ගන්න ඕනනේ. ඉතුරු භාගෙ තියාගෙන භාගයක් මේ විදියට තාච්චියට දාලා සීනි ටික කැරමල් වෙන්න අරින්න. ටිකක් ඒක රත් වෙලා උතුරගෙන එනකොට අඬු කෝප්ප 2.5 3ක් විතර වතුර දාගන්න. ඊට පස්සේ ආපහු ඉතිරි අපි අරන් තියාගත්ත සීනි ටික තියෙනවනේ. අපිට පුළුවන් දැන් මේ සීනි ටිකත් ඒකටම එකතු කරගෙන පැණි එක හදා ගන්න. ඒ සීනි ටිකක් දාලා යාළුවනේ හොඳට හැන්දකින් හොඳට හැඳි ගන්න. එතකොට ගානට පැණි එක හදා ගන්න පුළුවන්. අපි කැවිලි වලට හදනවා වගේ අර නූල හිටින පදමට මේ ඒ තරම් පැණි එක අවශ්‍ය නැහැ. සීනි ටික දී වුණාම ඇති. අපිට මේකටම පොල් ටික දා ගන්නනේ ඕන. ඒ නිසා ඉතින් අර නූල හැදෙන තරමට අවශ්‍ය නැහැ. හරි මේ විදිහට හොඳට දී කරගන්න. එකටම ලුණු ටිකකුත් දාගන්න. ලුණු පිංචක් විතර මේ අරගෙන චුට්ටක් දාගත්තම ඇති. ඒ වගේම යාළුවනේ මේකට මේ එන සල්ලට කීපයකට උන 4-5ක් වගේ ඊටික මුලින් තලලා තියාගන්න. මේ වගේ Tamanට අවශ්‍ය ප්‍රමාණයට සුවඳ ගන්නනේ. රහකුත් එනවා. Tamanට අවශ්‍ය ප්‍රමාණයට මම නම් 4-5ක් වගේ ගත්තේ. හොඳට තලලා ඒ පැණි එකටම දාගන්න. ඒකත් එක්ක හොඳට උතුරනකොට දැන් පොල් ටිකත් ළඟ තියාගන්න. හරි දැන් මේ පදව නම් ඇති. ඉතින් දැන් අපි මේකටම පොල් ටික දාගමු. අපි දාගත්ත පොල් සේරම ටික මේකට දාගන්න. ග්‍රෑම් 300ක් නේ. මේ ටික දාලා හොඳට මේ විදියට හැඳි ගාගන්න. පුට්ටක් පොල් ටික ඔය පැණි එකේම තැම්බෙන්න අරින්න. එතකොට අපි ටිකක් කරලා තම්බ ගත්තම මේ කේක් එක තියාගෙන කන්නත් පුළුවන්. ඉතින් එහෙම නරක වෙන්නේ නැහැ. අපිට ඕනම් හැදුවට පස්සේ කේක් එක ෆ්‍රිජ් එකේ දාලා තියලා කන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිකන් ෆ්‍රිජ් එකේ නොදාවුනත් තියාගෙන කන්න පුළුවන්. එහෙම නරක වෙන්නේ නැහැ. පැණි ටික අපි පැණි එක පොල් ටික හොඳට මේකේ මේ හොඳට මලව ගන්නවානේ. මේ විදියට හදා ගන්න. පැණි පොල් ටික මේ විදියට තම්බ ගන්නකොට යාළුවනේ මේ පැණි ගතිය හොඳටම හිඳෙන්න ගන්න එපා. අපිට පැණි කේක් එක හදනකොට පොල් වල පැණි ගතිය තියෙන්න ඕන. නැත්නම් කේක් එක වේලනවා. සොෆ්ට් එකට ගන්න නම් පැණි ගතිය තියෙන්න ඕන. මෙන්න මේ වගේ මේ ගාන්න ගත්තම හරි යාළුවනේ. මේ හිඳෙන්නම ගන්න එපා. අපි දැන් ඒ ටික අරගෙන තාච්චියෙන් වෙන වාදනයක දාලා දැන් මේ පොල් පැණි ටික හොඳට නිවෙන්න ඕන. අපි කේක් එක හදන්න කලින් හොඳට නිවෙන්න ඕන. හරි දැන් අපි කේක් එක හදන්න මිශ්‍රය දාගන්න කේක් ට්‍රේ එක ලැහැත්ති කරගන්න ඕනේ. මේ විදියට පොල් තෙල් ටිකක් දාලා හරි ඇස්ට්‍රා මාකරින් කැමති දෙයක් දාලා ට්‍රේ එකට ගාගෙන ඔයිල් පේපර් එකක් දාගන්න. මම නම් මේකට ගත්තේ නම් කිලෝ එකේ කේක් ට්‍රේ එක කිලෝ එකක් බේක් කරන්න පුළුවන් විදියට
මේ ටික දැන් දාගෙන අපි දැන් මිශ්‍රණය ඒකට නිවිලාද කියලා බලාගෙන. හරි මිශ්‍රණය නම් දැන් හොඳට නිවිලා තියෙන්නේ. අපිට දැන් මේකට කේක් එක හදාගන්න පාන් පිටි මිශ්‍රණය දාගන්න ඕනනේ. ඒකට අපිට බේකින් පවුඩර් තේ හැන්දක් වෙනවා. අපි දැන් පාන් පිටි ටික හලා ගන්නත් ඕනනේ බේකින් පවුඩර් එක. මේ විදිහට පෙනේරයකට පාන් පිටි ටික එකතු කරගන්න. ඒකටම බේකින් පවුඩර් තේ හැන්ද මම නම් තේ හැන්දක් දාන්නේ. තේ හැන්දක් ඇති හොඳ තමයි. බේකින් පවුඩර් තේ හැන්දකුත් එකටම එකතු කරගෙන දැන් හොඳට හලා ගන්න. බේකින් පවුඩර් දැම්මම මේ පිටි ටික හොඳටම හලා ගන්න. ඒක කැට ඉතුරු නොවන විදිහට. මොකද එතන කැට ඉතුරු වෙලා එක අපි වීසි කරාම බේකින් පවුඩර් ප්‍රමාණයක් අපිට යන්න පුළුවන්. ඒ නිසා කැට හිටින්නේ නැති හොඳට හලා ගන්න. හරි මේ විදිහට පාන් පිටි ටික හොඳට හලාගෙන මේ අවට වටේට ගිහින් තියෙන ඔක්කොම හදාගෙන මේකටම අපිට දැන් වැනිලා තේ හැන්දකුත් ඕන වෙනවා. අපි එනසලට කීපයක් දාගත්තනේ. ඒ නිසා වෙන වැනිලා තේ හැන්දක් වගේ දාගත්ත නැති ඉතින් සුවඳයි. එතකොට වැනිලා ඉතින් අත්‍යවශ්‍යම නැහැ. එනසලට දාගත්ත නිසා අවශ්‍ය නැහැ. ඉතින් මම නම් ඉතින් දානවා තව සුවඳ වැඩිකමට. ඔයාලත් කැමති නම් වෙලා ටිකක් දාගන්න. හරි දැන් අපි දැන් මේ මිශ්‍රණය ඔක්කොම එකට හොඳට මික්ස් කරගමු. යාළුවනේ කියන්න බැරි වුණා. මම මේකට බිත්තරේකුත් දානවා. හොඳේ බිත්තර නම් අවශ්‍ය නැහැ. මම බිත්තර නැතුව කොහොම තරම් හදලා තියෙනවා. එහෙම රසය අඩුවක් වෙන්නේ නැහැ. මේ මම දැන් මේකට වෙනසකටත් එක්ක අද බිත්තරයක් එකතු කරනවා. ඔයාලට බිත්තර තියෙනම් දාන්න. නැත්නම් බිත්තර අත්‍යවශ්‍යම නැහැ. හොඳේ බිත්තර නැතුවත් හදන්න පුළුවන්. එහෙම කිසි රසය වෙනසක් නැහැ. බිත්තර නොදැම්මයි කියලා රසය අඩුවකුත් නැහැ. මම ඉතින් වෙනසකටත් එක්ක බිත්තරයක් එකතු කරනවා. හරි අපි දැන් මේ සේරම දැන් එකට මික්ස් කරගමු. මේකට දැන් යාළුවනේ ඉතින් මේ අනිත් කේක් බීට් කරනවා වගේ බීටරයක් අවශ්‍ය නැහැ. විස්ක් එකක් අරගෙන හරි නැත්නම් හැන්දකින් හරි මේ විදිහට හොඳට මික්ස් කරගන්න. කැට ඉතුරු නොවන විදිහට හොඳට මික්ස් කරන්න මේ ටික ඔක්කොම. මේ විදිහට හදාගත්තම යාළුවනේ හරිම රස කේක් එක හදාගන්න පුළුවන්. හොඳට මික්ස් කරගන්න. කෑලි කෑලි පිටි හිටින් නැති වෙන විදිහට. දැන් අපි හදාගත්ත පොල් තෙල් ටිකක් ගාලා හදාගත්ත ට්‍රේ එකට මේ මිශ්‍රණය හොඳට දාන්න. මිශ්‍රණය දාගෙන ලස්සනට හදාගන්න. හැන්දකින් වටේට ට්‍රේ එක පුරාවටම විහිදිලා යන විදිහට මෙන්න මේ තරමට පදම තිබ්බම හරිය. ඉතින් ගොඩාක් දියාරුත් නැහැ, ගොඩාක් ගානක් නැහැ. ඉතින් මේ කේක් එක දැන් මේක බේක් වුණාම හරිම සොෆ්ට් හරිම රසයි. මම ගොඩක් හදලා තියෙනවා මේ කේක් එක. ඒ නිසා මම හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා මේ කේක් එක ගැන. මේ රෙසිපි එකට හැදුවම ඔයාලට වරදින්නේ නැහැ. ඔයාලා හදලා බලන්න. එතකොට තේරෙනවා. හරිම රසයි. ඉතින් මේ කඩේ කේක් වගේ කෘත්‍රිම જાතියක් නම් මම දාලා නෙවෙයිනේ තියෙන්නේ. මේක දැන් හොඳට මේ විදිහට හදාගෙන හොඳට ටැප් කරගන්න. ටිකක් හරි මෙහෙම පිළිවෙලට හදාගෙන දැන් අපි බේක් කරගමු යාළුවනේ. oven එක විනාඩි 10ක් ප්‍රී හීට් වෙන්න දාගන්න. ඊට පස්සේ oven එකට අපේ කේක් මිශ්‍රණය මේ විදිහට දාගමු. හරි මේ විදිහට අපි දැන් oven එකට දාගමු. සෙල්සියස් අංශක 190ට පැය භාගයක් බේක් කරගත්තම ඇති. oven එකෙන් oven එකට නම් ඉතින් වෙනස් වෙනවා. මගේ oven එකෙන් නම් ඒ ගාන තමයි. හරි දැන් අපි මේක බේක් වෙන්න දාලා වහලා තියමුකෝ විනාඩි 45ක් මේ පැය භාගයක් බේක් කරගත්තත් ඇති. හරි දැන් අපේ කේක් එක නම් දැන් හරි. මෙන්න යාළුවනේ මම අදාගත්ත රසම රස පොල් කේක් එක තමයි මේ. බලන්න හරිම සොෆ්ට් හොඳේ. හරිම සුවඳයි. ඔයාලත් හදලා බලන්න. oven එකෙන් එළියට ගත්ත ගමන් හරිම සුවඳක් එන්නේ. පොල් අර කැරමල් වෙච්ච ඒවයි මේ බේක් වුණාට පස්සේ හරිම නැවුම් හරිම රස සුවඳක් එන්නේ. කන්න ආසයි හිතෙනවා. බලන්න හරිම සොෆ්ට් එක. ඔයාලා ඉතින් ඒක හදලම බලන්න ඕනේ. ඒකේ රසය දැනගන්න. මේ විදිහට අපිට ඉතින් ගෙදරම කේක් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් වැඩි වේදමක් යන්නෙත් නැහැනේ. ගෙදර හදලා කනකොට කෝකත් ඉතින් කඩේ කනවට වැඩිය හොඳයිනේ. බලන්න හරිම සොෆ්ට් එක. කැඩුවමත් මේ හරිම රසයි. ඉතින් ඔයාලත් මේ වගේ ඉතින් ගෙදර පොල් තියෙනවා නම්
මේ වගේ රසම රස කේක් එකක් හදලා බලන්නකෝ. මේ මගේ රෙසිපි එකට හදලා බලන්න වරදින්නේ නැහැ. එහෙනම් subscribe කරන්න.